සුබ දවසක් සියලුම දෙනාට. අදත් මම අරගෙන ආවා ලස්සන දියසයන් චිත්‍රයක් ඔයාලා වෙනුවෙන්. ඉතින් අද මම තෝරගත්ත මාතෘකාව මිහින් තලාව. ගොඩක් වෙලාවට ගොඩක් අයට අඳින්න යන මාතෘකාවක්. සමහර වෙලාවට සංකීර්ණ මාතෘකාවක් වෙන්නත් පුළුවන්. ඉතින් මම මුලින්ම ඇඳගෙන තියෙනවා චිත්‍රය දල සටහනක් භාවිත කරලා පිළිවෙලකට නිර්මාණය කරගෙන අවසන් කරගත්ත සටහනක් බවට පත් කරගෙන තියෙනවා. ඒ වගේම මේ වෙද්දි මම ස්වාමින් වහන්සේලාගේ වර්ණ ගන්වමිනුයි ඉන්නේ. ඉතින් චිත්‍රයක් වර්ණ කරද්දී වඩාත් හොඳ චිත්‍රයේ ඉහළ සිට පහළට වර්ණ ගැනීම සිදු කිරීම. එතකොට අපට ඉතා පහසුවෙන් පිරිසිදුව නිර්මාණය අවසන් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මම දියසායම් ඉතාම තුනී වර්ණ බවට පත් කරගෙන මුල් අවස්ථාව පළමු ලේයර් එක ගන්නවනුවේ ඉන්නේ. වතුර වැඩි වශයෙන් භාවිතා කරලා ඉතාම ඉක්මනින් ස්වාමීන් වහන්සේලාගේ චීවර වර්ණ ගැනීම කරනවා. මම මේ වර්ණ ගැනීමට පසුව නැවතත් මෙම චීවර නැවත වර්ණ කිරීමේ බලාපොරොත්තුවක් සහිතවයි මම මේ විදිහට මුල් වර්ණ ත්‍රිමාණ ලක්ෂණ වර්ණ පර්යාලෝකන ලක්ෂණ වගේ දේවලුත් භාවිත කරමින් අවසන් කරගෙන යන්නේ. මම මෙම සිතුවම ඇඳීමේදී බහුතරයක් දෙනා අඳින රාමුවෙන් පිට හිතලා ස්වභාවික පැත්තට මේ මාතෘකාව සංරචනය කරන්න හිතුවා. ඒ අනුව මිහින්තලා ගල් පර්වතය විශාලව පසකින් පෙනෙන ආකාරයටත් රජතුමා සහ මුවන් සාමාන්‍ය පරිදි අපට මුණ ගැසෙන ආකාරයේ නිර්මාණය බවට පත් කිරීමටයි මම උත්සාහ කරන්නේ. ඉතින් ගොඩක් වෙලාවට බොහෝ දෙනා අඳින්නේ සාමාන්‍ය විදියට ගල් තලාවක් ඇදලා එකම විදිහේ ක්‍රමවේදයක්. ඉතින් මම අද මේ මාතෘකාව පොඩි වෙනසක් මගේ ක්‍රමයකට ලක් කරා බලන්න නිර්මාණය අවසන් වෙද්දී එය සාර්ථකද කියලා. මිහින්තලා පර්වතය මැදේ වන්නට ඈත පෙනෙන ආකාරයටයි මම යොදාගෙන තියෙන්නේ. ඒ වගේම උස අවස්ථාවක් විදිහට. ඒ නිසා මම මෙහිදී මිහිඳුමහරහතන් වහන්සේලා ප්‍රමුඛ ස්වාමින් වහන්සේලා ඉතා කුඩාවට තමයි මම සිතුවමට එකතු කරගන්නේ පර්යාලෝකනයට අනුව. ඉතින් එය ටිකක් වෙනස් අවස්ථාවක් ඉදිරියට ඔබට දකින්න පුළුවන්. බොහෝ දෙනා මෙම මාතෘකාව අඳිද්දී මිහිඳුමහරහතන් වහන්සේලා විශාලව අඳින්න කටයුතු කරනවා. ඒ නිසා ඔවුන්ට තලය භාවිත කරද්දී වෙනස්කම් සිදු කරන්න වෙනවා. එහිත් කිසි වරදක් නැහැ. මම මේ අවස්ථාවේදී තකුඩාවට තමයි භාවිතා කරන්නේ. ඉතින් මම මේ වෙද්දි දැන් ලස්සන අහසක් තමයි යොදන්න හදන්නේ. මේකෙදි මම වර්ණවල හිර වෙන්නේ නැතුව මට හිතෙන දීප්තිමත් වර්ණ ගැළපෙන වර්ණ භාවිත කරමින් යනවා. වතුරත් එක්ක මිශ්‍ර කරමින් ලැබෙන ස්වභාවික වර්ණ මිශ්‍ර වීමත් චිත්‍රයට භාවිතා කිරීමේ බලාපොරොත්තු ඇතුව ඔබට පේනවා මම මේ යොදන විදිහට වතුර එකතු වීම තුළ ඉතා ලස්සන මිශ්‍ර වීම සිදුවන බව බලාකුළුමය තත්ත්වයන් මතුවෙන ගමන්. ඉතින් මිහින්තලා පර්වතය මතු කරන්න ඕන අවස්ථාවල තද වර්ණයේ ආසන්නයට යොදන අතර ස්වාමීන් වහන්සේලා මතු කරන්න ඕන අවස්ථාවල තද වර්ණ භාවිත කරලා මෙතන අහස මතු කරන බව ඔබට පේනවා. ඉතා තුනී වර්ණවත් අහසක් මම මේ වෙද්දී දියසායම් මාධ්‍ය භාවිත කරලා අරගෙන තියෙනවා. ඔබට සිතුවමක් වර්ණ කිරීමේදී තවත් වැදගත් සාධකයක් තමයි සිතුවම නිවැරදිව හඳුනාගෙන සිතුවමේ මුල් වර්ණ ඈතින් පෙනෙන තුනී වර්ණ මුලින් යොදා ගැනීම. එතකොට
සම්පූර්ණ සිතුවම එකවර වර්ණ කිරීමක් සිදු වෙනවා. ඒ තුළ අපිට හැකියාව ලැබෙනවා සිතුමේ ප්‍රධාන අංග පසුව නිවැරදිව විස්තරාත්මකව වර්ණ කිරීමටත් සිතුව මෙහි නිමාව ඉතා ඉහළ මට්ටමක පවත්වාගෙන යාමටත්. ඉතින් සමහර වෙලාවට ගොඩක් අය ඉතින් සිදුවන වරදක් තමයි තමන් කැමතිම සිතුවමේ ප්‍රධාන චරිත හෝ සිද්ධිය මුලින් වර්ණ කරන්න යාම තුළ එය වර්ණ කරගත්තට පස්සේ අනිත් සාධක වර්ණ කරන්න යනකොට විශාල ආතතියකට හෝ හොඳ නිමාවකට පත්වීමට නොහැකි තත්ත්වයන් උදා කර ගන්නවා. ඉතින් මෙහිදී ඔබට පේනවා පසුතලය ඉතා වේගයෙන් සියලුම අවස්ථා තුනී වර්ණවලින් ආවරණය කර ගැනීමක් සිදුවන බව. ඉතා කෙටි කාලයක් තුළ සම්පූර්ණම සිතුවම වර්ණ ගැන්වීමක් මෙහිදී සිදු වෙනවා. එය තව පසකින් අපට වැදගත් වෙනවා මුළු සිතුවම පිළිබඳව හොඳ අදහසක් අරගෙන අවසන් නිමාව පිළිබඳව මුලින් හිතන්න හැකියාව ලැබීම. එහෙම නැත්නම් වර්ණ ටික යෙදුවට පස්සේ අපට නැවත මේ වෙනස්කම් සිදු කළ යුතුද නැද්ද යන්න තීරණ කිරීමේ හැකියාවක් ඒ තුළ ලැබෙනවා. මොකද අපි තුනී වර්ණ මාලාවක් භාවිත කරලා තියෙන නිසා ඒ වර්ණ උඩ නැවත වර්ණ කිරීමේ හැකියාවක් පවතිනවා. ඉතින් සම්පූර්ණ සිතුවම මේ වෙද්දි ආවරණය වෙලා තියෙනවා. ඉතා තුනී වර්ණ ඒ වගේම වතුර සමග ඇතිවන වර්ණ එකතු කිරීමක් කරලා මේ වෙද්දි මම බලාපොරොත්තු වන ප්‍රකාශන සිතුවම ගොඩනැගිලා අවසන් වෙලා තියෙනවා. මම මෙම ප්‍රකාශන සිතුවම ගොඩනගද්දී එක මුවෙක් යොදනවා වෙනුවට මුවන් කිහිප දෙනෙකුගේ කලබලකාරී බව පෙන්වලා තියෙනවා. ඒ වගේම සාමාන්‍ය අය අඹ ගහක් ඇඳලා එහි අඹ ගෙඩි පේන්න නිර්මාණාත්මක අවස්ථාවන් නිරූපණය කරනවා. එහෙම නැත්නම් ස්වභාවික නොවන විය නොහැකි අවස්ථාවන් නිරූපණය කරනවා. ඉතින් මම මෙතනදී උත්සාහ කළා රජතුමා වනාන්තරයක් එහෙම නැත්නම් ලඳු කැලෑවක් වගේ ප්‍රදේශයක් තුල සිට දිවෙන ආකාරයත් ඒ දිවේම පසුපසේම තුල මුවන්ගේ කලබලකාරී බවත් මේ සිද්ධිය දෙස ඉහළ ස්ථානයක සිට පැහැදිලිව බලන මිහිඳු මහරහතන් වහන්සේලා ප්‍රමුඛ සංඝරත්නය පෙන්වීමත් ඒ සිද්ධි තුනම ඊටම හොඳින් ප්‍රකාශනය සිතුවමට ගොනු කිරීමටත් මම මෙහිදී උත්සාහ කරලා තියෙනවා. ඉතින් මේ වෙද්දි මම රජතුමාගේ පසුබිම ප්‍රදේශය අඹ ගහ නියෝජනය කරන ස්ථානය සහ තවත් වෙනත් ගස් කිහිපයකුත් මම යම්කිසි විස්තරාත්මක ආකාරයකින් වර්ණ කිරීමට උත්සාහ කරමින් ඉන්නේ. ඔබට පේනවා මුලින් යොදන ලද ලා පැහැති කොළ කහ වර්ණ අතර මේ වන විට දෙවන ලේයරයක් විදිහට සහ තෙවන ලේයරයක් විදිහට නැවත නැවත වර්ණ එකතු කරමින් විස්තරාත්මක බව ඇති කරන බව, ඒ වගේම ත්‍රිමාන ලක්ෂණ මතු කරන බව, එළිය අඳුර දක්වන බව ඔබට හොඳින් තේරෙනවා ඇති. ඒ තුල තද වර්ණ එක් කිරීම තුල අප මුලින් යොදූ ලා වර්ණ පිටුපසට යාම සිදු වෙනවා. ඒ වගේම අප බලාපොරොත්තු වන ඉතා ඉහළ උසස් වර්ණ පර්යාලෝකනමය තත්ත්වයක් සිතුවමට එක් වෙනවා. ඉතින් ඔබටත් මේ ආකාරයට මූලික වර්ණ යොදලා පසුව ක්‍රමානුකූලව අවස්ථාවෙන් අවස්ථාවට වර්ණ එකතු කිරීමේ හැකියාවක් පවතිනවා. බලන්න මේ ගහේ කඳ වර්ණ කිරීම පිළිබඳව. එතකොට ඒ නැමුණු බව, ගහේ කොළ නිසා ඇතිවුණු අඳුර, වනාන්තරමය තත්ත්වය නිසා සිදුවන අඳුර සහ ආලෝකය, ඒ වගේම මෙම සම්පූර්ණ සිද්ධිය තුළ ප්‍රකාශන සිතුවමට විචිත්‍රත්වයක් ඇති කිරීම සඳහා යොදන රේඛාමය, වර්ණ රේඛාමය තත්ත්වයන්, එහෙම නැත්නම් වතු පිට ස්වභාවය, අපි එයට වයනය කියලත් භාවිතා කරන වචනයක්, වස්තුවක
වෙද්දි පැහැදිලිව පේන ගස් 3ක් ප්‍රධාන එක ගසක් ඒ ප්‍රධාන ගස අඹ ගස විදිහට සලකමින් රජතුමාට පසුබිම් වන ප්‍රදේශය තද වර්ණ මාලාවක් තුල විස්තරාත්මකව අවසන් කරමිනුයි තියෙන්නේ. ඉතින් මේ විදිහේ නිර්මාණ ඔබට වටිනවා කියලා හිතනවා නම් අදහස් දක්වන්න, ලයික් කරන්න, ඒ වගේම චිත්‍ර කලාව ආධාරණ අනිත් අයටත් මෙය යොමු කරන්න අමතක කරන්න එපා. මොකද සිතුවමක් ඇඳීම සම්බන්ධයෙන් ඉතා පැහැදිලි අදහස් සහ ස්වභාවිකව ඒ සිතුවන ආකාරය දැකීමට ඇති අවස්ථා අඩු නිසා චිත්‍ර කරන අයට මේ ඉතාම වැදගත් වෙනවා. සම්පූර්ණම සිතුවමක් ඇඳීම සහ වර්ණ ගැනීම පිළිබඳව නිරන්තරයෙන් මෙම චැනලේ තුලින් වීඩියෝ ඉදිරිපත් වන නිසා. දේශායම් වර්ණ මාධ්‍ය භාවිත කිරීම මම පෙර වීඩියෝ වලත් සඳහන් කරලා තියෙනවා. ඉතාම හොඳ අවස්ථාවක් විදිහට බොහෝ දෙනා සංකීර්ණ මාධ්‍යයක් විදිහට හැඳින්වුවත් ඉතාමත් විචිත්‍රවත් නිමාවක් ගත හැකි සහ ආසාවෙන් වර්ණ කළ හැකි මාධ්‍යයක් විදිහට දියසායම් වැදගත් වෙනවා. ඉතින් මේ දියසායම් භාවිත කරද්දී ඔබට අද දවසේ මෙම වීඩියෝ තුලත් හොඳින් අවබෝධ වෙනවා ඇති වර්ණ නිවැරදිව හඳුනා ගනිමින් මූලික තුනී වර්ණ මාලාව මුල් අවස්ථාව යොදාගෙන නැවත නැවත අවස්ථා කීපයක් තුල වර්ණ එකතු කිරීම තුල ත්‍රිමාන පරිමාණ පර්යාලෝකන ලක්ෂණ වගේම සිතුවමේ ඉතා සංකීර්ණ ස්වභාවික ලක්ෂණ එක්කර ගැනීමට සියුම් නිමාවක් ඇති කර ගැනීමට ආදී වටිනාකම් බොහොමයක් ලැබෙන බව. ඉතින් මම දැකලා තියෙනවා බොහෝ දෙනා වර්ණ කරද්දී දියසායම් අර පැස්ටල් මාධ්‍යයෙන් වර්ණ කරනවා වගේ හිතන්න පටන් අරන් වර්ණ කිරීමට යොමු වෙනවා. ඒ තුළ ඔබට මේ වගේ ඉතා හොඳ විනිවිද භාවයකින් යුතු දීප්තිමත් වර්ණ සහිත සිතුවමක් හමුවන්නේ නැහැ. ඉතින් හොඳින් අධ්‍යයනය කරොත් මේ වීඩියෝව ඔබට ඉතා ඉහළ අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබෙයි. දේශායම් මාධ්‍ය තුල ඉතා ඉහළ මට්ටමේ සාර්ථකත්වයන් කරා ළඟා වන්නට භාවිත කළ යුතු ක්‍රමවේද මොනවාද කියා. හොඳයි. අපි දැන් යමු වෙලා ඉන්නේ මුවන් සහිත ප්‍රදේශය. එතකොට එහි පසුබිමන් රජතුමා පෙන්වන ප්‍රදේශයට වඩා ඈත දුර බවක් සහ තුනී බවක් එක් කරලා තියෙනවා. සිතුවේ විහිදීම වැඩි කරන්න. ඒ වගේම මුවන්ට අවධානය වැඩි කිරීම සඳහාත් මම ඒ පාවිච්චි කරනවා. මොකද ඒ තුනී වර්ණ මාලාවක් තුල තද වර්ණ එකතු වන මුවන් දැක්වීමෙන් මුවන්ට සිදුවන අවධානය වැඩි වෙන නිසා. ඉතින් මුවන්ගෙත් ස්වභාවික ඉරියව් භාවිතයක් මම උත්සාහ කරලා තියෙනවා එකතු කරන්න. මේ අත දුවන මුවන් කීප දෙනෙකු තමයි මෙතන නිරූපණය වෙන්නේ. ඉතින් ගල්තලාව දිහාත් ඔබ අවධානය යොමු කරලා බලන්න. ගල්තලාව තුලත් මිහින්තලයේ ස්වභාවික පිහිටීමට සමාන උත්සාහයක් අරගෙන තියෙන්නේ. මිහින්තලයේ ස්වභාවිකවම පේන විදිහම නොවුනත් අපිට මෙම සිතුවම සත්‍යතාවයකින් යුතු විය හැකි මට්ටමේ සංරචනයක් බවට පත් කරන්නයි මම මේ සිතු කළේ. මොකද මම දැකපු දකින්න මේ මහින්දාගමන සිතුවම් බොහොමයක අපිට යම් කිසි අතිශෝක්තිය වැඩි බවක්, නිර්මාණාත්මක වැඩි බවක් දකින්න ලැබෙන නිසා මම විශේෂයෙන් හිතුවා මෙම නාලිකාව තුළ මිහින්තලාව වෙනස් විදිහක සිතුවමක් බවට චිත්‍රණය කරලා සමාජගත කරන්න. ඉතින් මෙයත් එක උත්සාහයක්. මේ සාර්ථකත්වයක් තිබේ නම් ඔබගේ අදහස් දක්වන්න. ඒ මට ගොඩක් සතුටක් වෙනවා තව තවත් සිතුවම් ඉදිරියට කරගෙන යාම සඳහා. දේශායම් මාධ්‍යයෙන් වර්ණ කිරීම පිළිබඳව මම පෙර වීඩියෝ වලත් කතා කරලා තියෙනවා. ඉතින් අදත් මට කියන්න තියෙන්නේ මේ භාවිත කරන්නේ සාමාන්‍ය ප්‍රමාණයේ කඩදාසියක්. ඒ වගේම
දියසායන් සඳහා සුදුසු සාමාන්‍ය මට්ටමේ කඩදාසියක්. ඒ වගේම පෙන්ටල් දියසායම් සහ ඇපල් බ්‍රෂ්. ඉතින් මීට වඩා ඉහළ නිමාවන් මීට වඩා හොඳ වර්ණ මාධ්‍ය සහ පේපර් භාවිත කිරීම තුළ ලබා ගන්න පුළුවන්. මගේ පෞද්ගලික අදහස නම් ඔබට සිතුවම් කිරීමේ හැකියාව පවතී නම් ඔබට සමහර විට ඉහළ මාධ්‍ය හෝ පේපර් භාවිත කිරීමට නොහැකි වුණත් උසස් නිමාවක් ඔබගේ දක්ෂතාව තුළ එකතු කරන්න පුළුවන් කියන එක. ඉතින් එන් කියවෙන්නේ උසස් වර්ණ මාධ්‍ය හෝ පේපර්ස් අවශ්‍ය නොවන බව. නමුත් ඔබගේ දක්ෂතාවයේ උවමනාව ඉහළින් තියෙනවා නම් මම අත්දැකීමෙන්ම මම දන්නවා සාමාන්‍ය A4 කඩදාසියක පවා ඉතා ඉහළ නිමාවක් මෙම සාමාන්‍ය වර්ණ සහ ඇපල් බ්‍රෂ් භාවිත කර ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔබට මම මුලින්ම කිව්වා වගේ ඔන්න ඔබට දැන් පේනවා ස්වාමින් වහන්සේලාගේ නිමාව නැවත ලබා ගැනීම සිදු කරන බව. එහෙම නැත්නම් නැවත වර්ණ කිරීමකට ලක් කරන බව, විස්තරාත්මක බව වැඩි කිරීම සඳහා නැවත අවස්ථාවක් පෙර යුතු වර්ණ මත වර්ණ යෙදීමක් සිදු කළ බව. ඉතින් මුළු සිතුවම් පුරා මේ තත්ත්වය ඔබට දකින්න පුළුවන්. ඒ තමයි දියසායම් මාධ්‍යයේ ඉහළ නිමාවක් ලබා ගැනීමට තියෙන හොඳම ක්‍රමවේදය. තුනී වර්ණ උඩ ඊට වඩා තවත් තද වර්ණයක් හෝ වර්ණ කිහිපයක් භාවිත කිරීම තමයි සිදු වෙන්නේ. එතකොට එකම ස්ථානයේ නැවත නැවත පින්සල ඇතිල්ලීම කිරීමක් කළ යුතු නැහැ. වර්ණ වියලීමත් වියලී නොතිබී අවස්ථාවත් අතර තමයි මේ සිද්ධ වෙන්නේ. ඉතින් මෙය ඔබට වර්ණ භාවිත කරම ලබාගත යුතු අත්දැකීමක්. කවුරුන් හෝ කීවා කියා හෝ බලා සිටියා කියා මේ සාර්ථකත්වය ළඟා කරගන්න බෑ. මම ඒ ඔබට ඒ සත්‍ය ප්‍රකාශ කළ යුතුමයි. ඔබ මේ දිහා බලලා අනිවාර්යයෙන්ම ඔබගේ නිර්මාණ දායකත්වයකට ලක් විය යුතුමයි. ඔබගේ නිර්මාණයක් සඳහා යොමු විය යුතුමයි. ඒ තුළ ඔබට ඉතා හොඳ නිමාවක් සහිත සිතුවමක් අවසන් කිරීමේ හැකියාව ලැබෙනවා. ඉතින් මේ වෙද්දි සිතුවම අවසන් වෙලා තියෙනවා. ඔබට පුළුවන් මෙම නිර්මාණය පිළිබඳව අදහස් එකතු කරන්න. ඉතින් වීඩියෝ සමග රැඳී සිටි ඔබට බොහෝම ස්තුතියි.